වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය බැකෝ සමන්ගේ මවගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කර තිබෙනවා. ඒ දැඩි ආරක්ෂාවක් මැද බවයි වාර්තා වන්නේ. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම අවමගුල් උත්සවය සඳහා පොලිස් විශේෂ කර බලකායද කැඳවා තිබෙනවා. කෙසේ වෙතත් සිය මවට අවසන් ගෞරව දැක්වීමට බැකෝ සමන් එකතු වෙනවාද නැද්ද යන්න ඒ වන විටත් සැකයක් මතුවී තිබුණා. කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ බැකෝ සමන් අවසන් මොහොත දක්වා තීරණයක් ගැනීමට නොහැකිව පසුයි අවසානයේදී අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවුණු බවයි. ඔහු අවමංගල් උත්සවයට සහභාගී වනවාද නැද්ද යන දෙගඩියවෙන් පසු අතර ඒ සම්බන්ධයෙන් විවිධ මතද පළ වුණා. දින කිහිපයකට පෙර බැකෝ සමන්ගේ මව ඉලක්ක කරමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. නමුත් පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. වෙඩිතැබීම සඳහා යොදාගත් යතුරු පැදිය හමු වී ඇති අතර එද පොලිසිය සිය භාරයට ගෙන තිබුණා. මේ ඝාතන සිද්ධිය පිටුපස සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කරන්දනීය සුද්දා සිටින බවට දැන්ට කරන ලද විමර්ශන මගින් තොරතුරු හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත් ඒ සැකය ඔස්සේ පොලිසිය ඉදිරියට විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ. වෙන්ගියත බැකෝ සමන්ගේ මවට කමාන්ඩෝ සලින්තගේ බිරිඳට මවට කරන්දනීය සුද්දාගේ පාර්ශවයෙන් විවිධ තර්ජන එල්ල වී තිබුණා. සිය පුත්‍රයා බැලීමට බන්ධනාගාරයට නොයන ලෙසත් එසේ ගියොත් ඇයගේ ජීවිතයේද අවසන් වීමට ඉඩ ඇති බවත් අනතුරු අඟවමින් කරන්දනීය සුද්දාගේ පාර්ශවයයි බැකෝ සමන්ගේ මවට පවසා තිබුණා. විමර්ශන මගින් හෙළිවන ආකාරයට කමාන්ඩෝ සලින්තගේ පවුලේ උදවියටද මේ තර්ජනය ඒ ආකාරයෙන්ම එල්ල කර තිබෙනවා. කෙසේ නමුත් බැකෝ සමන්ගේ මව ඉලක්ක කළේ බැකෝ සමන් එළියට ගෙන්වාගෙන ඔහුට යම් ප්‍රහාර කෙල්ල කිරීමට සැලසුමක් තිබුණු නිසා බවට මේ වන විට සැක මතුව තිබෙනවා. වැලිසර බන්ධනාගාරයේ බැකෝ සමන් මේ වන විට රඳවා සිටින අතර ඔහු සමග තවත් කොප්‍රකට අපරාධකරුවන් කිහිප දෙනෙක්ව රඳවා සිටිනවා. ලොකුපැටි වෙලේසුදා දෙමටගොඩ චමින්දද ඒ අතර වනවා. බුස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරය තුළ යහමින් සිය බද්ද්‍රව්‍ය චාවාරම් පවත්වාගෙන යමින් ජංගම දුරකථන පවා භාවිතා කරමින් මෙම කුප්‍රකට අපරාධකරුවන් ගෙන ගිය බෙහෙවුම් අතරමඟ නතර කරමින් ඔවුන්ව වාහම වැලිසරට මාරු කර යැවීමට තීන්දුව කර තිබුණා. මින්ගියද දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිස නව බන්ධනාගාර අධිකාරිවරයා සමගද ගැටුම් ඇති කරගත් බවයි වාර්තා වුණේ. බැකෝ සමන්ගේ මවගේ වියව සැලවීමත් සමග කනගාටුවට පත් වූ බැකෝ සමන් අස්වැසීමට මෙම කුප්‍රකට අපරාධකරුවන් ක්‍රියා කර තිබූ බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. පොලිසිය මේ සිද්ධිය නිසාම පඹගාලක පැටලලා ඉන්නවා. විවිධ නම්ගම් කියවෙනවා. මේ සම්බන්ධයෙන් කරන්දෙනී සුද්දා කාට හරි කොන්ට්‍රැක්ට් එක දුන්නාට නැත්නම් කරන්දෙනී සුද්දාම නොවන වෙනයම් පාර්ශවයක් මේ ඝාතනයේ පිටිපස්ස ඉන්නවද කියන මේ සියලු කරුණු කාරණා මේ වෙනකොට පොලිසිය සොයමින් ඉන්නේ. අපි දන්නවා මේක ආරම්භයක් විතරයි. ඒකට මේ පවුලේ පිරිස් ඉලක්ක කරගෙන මේ ගහන වැඩේ කරන්දෙනී සුද්දා කරන වැඩේ කරන්දෙනී සුද්දා පුරුදු වෙන්න කරන වැඩකුත් නෙවෙයි. අපි දන්නවා ඔය උනාකුර ශාන්තගේ මාම සහ නැන්දනියක් ඝාතනය කරලා තිබුණා. ඒ කොන්ත්‍රාත්තු ලබා දුන්නේ කරන්දෙනී සුද්දා බවට කියුනේ. එතනත් උනාකුර ශාන්තත් එක්ක තිබුණු පුද්ගලික කෝන්තරයට අර නැන්ද කෙනෙකුයි මාම කෙනෙකුයි ඝාතනය කරන ඔවුන් කිසිම අපරාධයකට සම්බන්ධ නොවන අහිංසකයන් දෙන්නේ. ඔවුන් කරපු එකම වරද උනාකුර ශාන්තගේ නැන්දා සහ මාමා වීම විතරයි. ඉතින් ඒ වගේ මේක දැන් අර තමන්ගේ පුද්ගලික අමනාපකම නැත්තම් කෝන්තරය පිරිමහා ගන්න පවුලේ පිරිස් පවුලේ සමීප ඥාතීන් ඊළඟට පාසල් මිතුරන් පවා ඉලක්ක කරමින් කරන දෙයක් බවට පාතාල සෙල්ලමක් බවට මේක පත් වෙලා තියෙනවා. එක පැත්තකින් මෙහෙම ඥාතීන් ඉලක්ක කරලා සමීපතමයන් ඉලක්ක කරලා මේ මවක් ඉලක්ක කරලා පහර දුන්නා නම් ප්‍රතිප්‍රහාරය මීට වඩා දරුණු වෙන්න පුළුවන්. ඊළඟට මොකක්ද වෙන්නේ කියන කාරණාව අපි දන්නේ නැහැ. හැබැයි පොලිසිය දැන් කියන විදියට තත්ත්වය බොහොම භයානකයි. ඒ කියන්නේ ඉදිරියේදී යම් කිසි විදිහකින් මේ පාතාල කල්ලි අතර ගැටුම ඔවුන්ගේ මේ කෝන්තර පිරිමසා ගැනීම අතිශය දරුණු තැනකට යන බවට පොලිසියට බුද්ධ්‍යංශවලට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අතරවාරයේ තවත් කතාවක් එළියට එනවා. ඒ තමයි කෙහෙල්බද්දර පද්මේ ගැන. කෙහෙල්බද්දර පද්මේ ඔබ දන්නවා දැන් දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඉන් අනතුරුව නැවත මේ රැඳවුම් නියෝගය දීර්ඝ කරා. ඒ අනුව ඔහුගෙන් දීර්ඝ කාලයක් තිස්සේ මේ මොහොත වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා. කෙහෙල්බද්දර පද්මේ මේ රැඳවුම් නියෝග ඉවර වුණාම රිමාන්ඩ් බන්ධනාගාරගත වෙන්න පුළුවන්. අපි දන්නවා ඉෂාරා සෙව්වන්දි රිමාන්ඩ් බන්ධනාගාරගත වුණා වගේ ඔය හරක්කටත් PTA එක යටතේ රඳවාගෙන හිටියා. ඔහුත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න නියෝග ආවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ දැන් කෙහෙල්බද්දර පද්මේගේ රැඳවුම් නියෝග
අවසන් වුණොත් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත වුණොත් හදිස්සි හරි ඔහුට යම් සම්බන්ධයක් හැදුනොත් ඇතුලේ අපි දන්නවා බූස අධ්‍යාරක්ෂිතය වෙන්න පුළුවන් වැලිකඩ වෙන්න පුළුවන් මේ හැම තැනකම පාතාල නායකයන් ඇතුළේ ඉඳන් සෙල්ලම කරගෙන යනවා. ඉතින් ඒ සෙල්ලම කරගෙන යන්න කෙහෙල්බද්දර පත්මේටත් ඉඩකඩක් ලැබුණොත් පත්මෙත් මේ සෙල්ලමේ කොටස්කාරයෙක් වෙනවා. අන්න ඒ කියන ප්‍රශ්නයත් අන්න ඒ කියන බයත් විමර්ශකයන්ට තියෙනවා. මොකද එහෙම වුණොත් මේක ලොකු ගාලගෝට්ටියක් බවට ලොකු පාතාල ගැටුමක් බවට පත් වෙනවා. එක පැත්තකින් මේ රිටර්න් දෙනවා කියලා කියන එක අපි මේ හිතන තරම් හරි ලස්සන කතාවක් නෙවෙයි. මොකද මේ රිටර්න් දෙන්න ගිහිල්ලා නිරපරාධ අහිංසක මිනිස්සු මැරුම් කන්නේ. ළඟපාත ඉන්න මිනිස්සු මැරුම් කන්නේ. එදා කංචිපාණගේ බාප්පට වෙඩි තියන්න ආපු වෙඩික්කරුවා කංචිපාණගේ බාප්පට වෙඩි තියලා නතර වුණේ නැහැ. එතන ළඟ හිටපු කෙනෙක්වත් ඉලක්ක කරා. කිසිම දෙයක් දන්නේ නැති වෙළඳසල්ට ආපු තරුණයෙක්. ඔහු යන්තම් ජීවිතය ගලව ගත්තා. හැබැයි එහෙම යන්තමට ජීවිතය ගලව ගන්න පුළුවන් වෙයිද ඊළඟ මේ කියන රිටර්න් එකේදී? අන්න එහෙම ප්‍රශ්නයක් දැන් ආරක්ෂක අංශවලට ඇති වෙලා තියෙනවා. ඒ වගේම දෙමටගොඩ චමින්ද ඇතුළු මේ ඉන්න කුප්‍රකට අපරාධකරුවන් පිරිස බැකෝ සමන්ගේ හිත හදන්න උත්සාහ කරමින් ඉන්නවා කියලත් වාර්තා වෙනවා. තව පැත්තකින් ඇතැම් සමාජ මාධ්‍ය පිටුත් මම දැක්ක මේක වාර්තා කරලා තියෙනවා මේ බැකෝ සමන් ගොඩක් දුරට තමන්ගේ මවගේ අවමංගල් උත්සවයට සහභාගී වෙන එකක් නැහැ. ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා. ඔහුට ඒක ටිකක් දරා ගන්න අමාරුයි කියලත් කතන්දරයක් යනවා තව පැත්තකින්. හැබැයි ඔබ හිතන්න එදා දවසේ මං හිතන්නේ මුළු මහත් රටක් කම්පනයට පත් කරපු මිද්දෙනිය ඝාතන සිද්ධිය අර දරු පැටවුම් දෙන්න. උඩ පැහැදිලිවම මේ දරු පැටව දෙන්න ඝාතනය කරන්න තමන්ගේ හිතේ කිසිම අදහසක් තිබුණේ නැහැ කියලා බැකෝ සමන් කිව්වත් මේ වැඩේ කරපු තුවක්කුකරුවන් පැහැදිලිවම කියලා තිබුණා තමන්ට උපදෙස් ලැබුණා ළමයි හිටියට කමක් නැහැ. මොකද මේ ළමයි පලියක් විදිහට ඔහු පාවිච්චි කරන්නේ යන තැන මේ ළමයි අරන් යන්නේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා ළමයි හිටියට කමක් නැහැ ගහලා දාපන් කියන විධානය උන්ට ලැබුණු බව උන් කියලා තිබුණා. මේක බූමරංගයක් වගේ. ඉතින් කොයි මොහොතේ මේ කියන රිටර්න් එක තමන්ට එයිද කියලා කියන්න බෑ. මෙතනින් එහා අද දවස බැකෝ සමන්ගේ නම් හෙට දවස කරන්දෙනි සුද්දගේ නම් අනිත් දවස තව කෙනෙකුගේ වෙන්නට පුළුවන්. බැකෝ සමන්ගේ මව අවුරුදු 57යි රේණුකා මල්කාන්ත විදිහට ඒව හඳුනාගෙන තියෙන්නේ. ඉතින් බැකෝ සමන් මේ මොහොතේ ඔහුව අස්වසන්න අපරාධකරුවන් කිහිප දෙනෙක් කටයුතු කරමින් ඉන්නවා වගේම තව පැත්තකින් මේ බැකෝ සමන්ගේ මව ඝාතනය සම්බන්ධයෙන් විමර්ශකයන් නවතම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මේ ඝාතනයට පැමිණි බවට සැක කරන යතුරුපැදියක් සොයා ගැනීමට ඔවුන් සමත් වුණා. ඕක තමයි නවතම තොරතුරු මේ සම්බන්ධයෙන් වාර්තා වෙන.